Hi guys, ඉතින් සාදරයෙන් පිළිගන්නවා හැමෝම තවත් මාකට් ඇනලයිස් වීඩියෝ එකකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ අපිට මේ සතියේ වොලියුම් ප්‍රොෆයිල් යූස් කරලා අපිට මාකට් එකෙන් බලා ගන්න පුළුවන් ඔපචුනිටිස් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද යූස් කරලා ඇනලයිස් කරගන්නේ මාකට් එක කියලා. ඉතින් ඉස්සෙල්ලාම බලනවා දැන් මාකට් එක මේ හරියේ ඉඳන් ලොකු ඩ්‍රොප් එකක් ගියා ගිය සතියේ 15ට. ඉතින් ඒ තැන් වලදී අපිට පේනවා මේ වගේ ඇකියුමුලේෂන් මෝඩ් එකක් තියෙන තැනක් තියෙනවා මේ මැද හරිය. ඉතින් ඊට පස්සෙත් මාකට් එක සැලකිය යුතු විදිහට මාකට් එක ඩ්‍රොප් වෙලා තිනවා පහළට. ඒ කියන්නේ මේ හරියද සෙලර්ස්ලා එයාලගේ පොසිෂන් ලෝඩ් කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු මේ හරිය කොහොමද මේ ඩිස්ට්‍රිබියුෂන් එක තියෙන්නේ කියලා. ඉතින් එතකොට අපිට පේනවා මේ වොලියුම් ඒරියා ලෝ, වොලියුම් ඒරියා හයි එක තියෙනවා, POC එක තියෙනවා. එතකොට අපි කරන්නේ එතකොට තව දෙයක් තමයි මෙතන fair value gap එකක් පේනවා අපිට fair value gap තියෙනවා. ඉතින් අපි entry එක විදිහට අපි ගන්නෙ මේ value area low එකේ ඉඳන් fair value gap එකේ ඒ area එක තමයි අපේ entry point එක වෙන්නේ. ඊට පස්සේ value area high එක අපේ stop loss එක වෙනවා. මෙතන 1 to 1 ratio එකක් තියෙන්නේ. අපි 1 to 1 නැතුව 1 to 1 5 යමු. සේෆ් විදිහට මොකද මේක වැලියු මේ ඒරියා රිජෙක්ෂන් එකක් නිසා මාකට් එක සමහර විට මේ උඩට යන්නත් පුළුවන් උඩත් ලොකු මේ ગેප් තියෙන නිසා ඉතින් දැනට මේ තියෙන ප්‍රෙෂර් එකෙන් මාකට් එක වැටෙන නිසා අනිවාර්යෙන් මෙතනදී මාකට් එක රියැක්ෂන් එකක් දෙනවා ප්‍රයිස් එකට පහළට. මොකද මේ සෙලර්ස්ලා මෙතනින් රිවෝඩ් එකක් අරන් තියෙන නිසා. රයිට් මෙතනදී මම big trade යූස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ මෙතන. මොකද මෙතන එහෙම big trade එකක් මට පේන්නේ නැහැ මාකට් එකේ. අපි පොඩ්ඩක් අඩු කරලා බලමු 100ට size එක. ඒතකොට ගොඩක් noise එක වැඩි. බලන්න දැන් මෙතන buyers-ලා තමයි මේ trap වෙලා ගිහිල්ලා තියෙන්නේ. sellers-ලාගේ ලොකු සම්බන්ධයක් තිබිලා නැහැ එතන. right අපි ඊට පස්සේ බලමු 6B British pound. right ඊට පස්සේ මෙතනදිත් අපිට ඒ වගේම setup එකක් පේනවා. මේ accumulation mode එකක් තියෙනවා මෙතන. sellersලා මාකට් එක අරන් තියෙනවා අතට. ඊට පස්සේ මෙතනදිත් අපි profile එකේ down area එකට value area low එකට entry එක ගන්නවා. මේ වගේම මේකෙදිත් 1 to 1.5 අරන් තියෙන්නේ trade එක. ඉතින් අපි බලමු මාකට් එක මේ area වලට එනකොට කොහොමද රියැක්ෂන් එක දෙන්නේ. ඔයගොල්ලොත් මේක try කරලා බලන්න. demo account එකක හරි ඔයගොල්ලෝ try කරලා බලන්න. මේ area එකේ තියෙන strong එක නිසා මෙතනින් rejection එකක් අනිවාර්යෙන් මාකට් එකේ අපි දකිනවා සාමාන්‍යයෙන් trade කරනකොට. ඉතින් අපි බලමු තවත් එකක් ඒ වගේ 6A Australian dollar එක. right ඉතින් මේ තියෙන Australian dollar. එතකොට මෙතනදී දැන්ට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මේකේ බලන්න මේකේ වෙච්ච එකක් මම පෙන්නන්නම් මේ වගේ. දැන් මේ accumulation එක අරගෙන මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිලා තියෙනවා. එතකොට අපි මාක් කරගත්තොත් මේකේ value area high එක බලන්න එකේ තියෙන rejection එක. right හරි මේ තියෙන value area high එක මේ value area high එකේදී මාකට් එක ටච් කරලා ලොකු rejection එකක් ගන්න තියෙනවා. මේකෙදි මම කලිනුත් කියලා තියෙනවා හැමතිස්සෙම මේ පළවෙනි ටච් එක ගන්න දෙවෙනි තුන්වෙනි ටච් එක ගන්න යන්න එපා. ඉතින් මොකද මේ තියෙන volume එක ඒකෙදි change වෙනවා. right ඊට පස්සේ දැනට මේ සතියේ අපි දැන් මේ තියෙන ලොකු රිජෙක්ෂන් එකත් එක්ක මේ වගේ තැන් වලින් මාකට් එක හැරෙන්න තියෙන chance එක වැඩි. මොකද මෙතන support තියෙනවා සහ මෙතන ලොකු seller කෙනෙක් aggressive විදියට මාකට් එකට enter වෙලා තියෙනවා. sell එකක් අරගෙන ඒත් එක්ක මාකට් එකේ ලොකු down trend එකක් ගිහලා තියෙනවා. ඉතින් මේ වගේ තැන් වලදීත් මාකට් එක රිජෙක්ට් වෙන්න තියෙන chance එක වැඩි. අපි volume profile එක ගාලා බලුවොත් එහෙම මේ area එකේ අපිට value area low පෙන්වන්නේ
මේ ප්‍රයිස් එක right. එතකොට මේ වගේ තැනකින් ඔයගොල්ලෝ ට්‍රේඩ් එකක් ගන්න probability එකක් තියෙනවා මේ තියෙන වොලියුම් එකත් එක්ක මාකට් එක රිජෙක්ට් වෙන්න බොහෝ වෙලාවට. ඉතින් මේ තමයි මාකට් එක හැසිරෙනදී අපිට බලා ගන්න තියෙන හොඳම සහ ඇකියුරේට්ම විදිය. එනතුව මේ මූවිං ඇවරේජ් එක ක්‍රොස් වෙනකොටවත් අනිත් RSI එකව ඒ වගේ දේවල් නෙමෙයි ට්‍රෙන්ඩ් ලයින් නිසා නෙමෙයි මාකට් එක හැරෙන්නේ. ඉතින් මේ වගේ වොලියුම් තියෙන තැන් එක බලලා තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. ඉතින් thank you වීඩියෝ එක බලුවට short වීඩියෝ එකක් මම මේ කරේ කරන්සි තුනක. ඉතින් ඔයගොල්ලොත් බලන්න ඔයගොල්ලන්ට මේ වගේ opportunities පේන තැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සරලවම කියලා දුන්නේ මේක. ඉතින් try කරලා බලන්න මාකට් එකේ ඔයගොල්ලන්ටත් පේන තැන් වලදී. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. thank you. subscribe කරලා නැත්නම් subscribe පාරක් දාන්න. මේ වගේ වීඩියෝස් ඕන නම් ඔයගොල්ලන්ට සතියට මම ඇනලයිස් එකක් ගේන්න. ඉතින් ජය වේවා.